අඟහරු කියන්නේ අපේ පෘථිවියේ අසල්වැසි ග්‍රහලෝකය. වර්තමාන පෘථිවියේ ඉතා දියුණු මට්ටමේ තාක්ෂණයක් තියෙනවා. අද ලෝකයේ තියෙන තාක්ෂණයට වඩා අඩු මට්ටමේ තාක්ෂණයක් තිබුණු කාලයකත් මිනිසුන්ට පුළුවන් වුණා සඳ ගවේෂණය කරන්න. ඔයා දැනටමත් දන්නවා ඇති අඟහරු ග්‍රහලෝකයේ මතු පිට අධ්‍යයනය කරන්න මේ වෙනකොටත් විවිධාකාරයේ පරීක්ෂණ පවත්වමින් තියෙනවා කියලා. ඒ අනුව මැරිනර්, වයිකින්වත්, පාත්ෆයින්ඩර්, මාස් ග්ලෝබල් සර්වේ වගේ විවිධාකාර පරීක්ෂණ යාන විශාල ප්‍රමාණයක් අඟහරු ගැන හොයලා බලන්න ඒ වෙත යවලා තියෙනවා. ඒ වගේම අනාගතයේදී අඟහරුවක ජනපද නිර්මාණය කරන්නත් මිනිස්සු සැලසුම් කරලා තියෙනවා. ඒත් මේ වෙනකන් අඟහරු වෙත යපු මේ ඔක්කොම යානා මිනිසුන් රහිත යානා වුණා. ඇයි මිනිසුන්ට බැරි මේ වගේ යානාවකින් අඟහරු ග්‍රහලෝකයේ වෙත යන්න? පොඩ්ඩක් ඉන්න. මේ ඔයා හිතනවට ටිකක් ගැඹුරු කාරණා. ඔයා දැන් හිතන්න ඔයා ගගනගාමී කියලා. ඔයාට යන්න ඕන වෙලා තියෙනවා අඟහරු ග්‍රහලෝකයේ තත්ත්වය පරීක්ෂා කරලා බලන්න. ඉතින් මේ අඟහරු දක්වා යන ගමනේදී ඔයාට මුලින් ඉඳන් මුහුණ දෙන්න වෙන ප්‍රායෝගික අභියෝග කීපයක්ම තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ අඟහරු ගවේෂණයේදී මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධාන අභියෝග කීපයක් ගැන. අංක 1 මුදල්. අඟහරු ගවේෂණය කිරීමේදී මිනිස්සු මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි ඒ සඳහා වියදම් කරන්න ප්‍රමාණවත් තරම් මුදල් සොයා ගැනීම. මොකද අඟහරු ගවේෂණය කියන්නේ අපේ සඳ ගවේෂණය කරනවා වගේ දසගුණයක් වෙන සංකීර්ණ වැඩක්. මේකෙදී ගවේෂණ සැලසුමේ ඉඳන් අඟහරු වෙත ගොඩබෑම දක්වා වියදම් අධික ක්‍රියාපටිපාටි බොහෝමයක් වෙනවා. විශේෂයෙන්ම අභ්‍යවකාශ යාන ප්‍රචාලන පද්ධති සහ ජීව ආධාරක පද්ධති සඳහා නව තාක්ෂණයන් අත්දැක බැලීමට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අඟහරු වෙත ළඟා වෙන ඇස්තමේන්තුගත කාලය මාස 9ක් හෝ 10ක් වෙනවා. ඉතින් මේ කාලේ පුරාවටම අභ්‍යවකාශයේ කිසිම ප්‍රශ්නයක් නැතුව රැඳිලා ඉන්න පුළුවන් විදිහට නව තාක්ෂණික යාන නිර්මාණය කරන්නත් සිද්ධ වෙනවා. මේ යානාවලට විකිරණ ආවරණ පද්ධති, ඔක්සිජන් පද්ධති, මිලාදික ඖෂධ, ආහාර, ජලය හා වාතය සැපීම සඳහා විධිමත් තාක්ෂණික සැපයුම් පද්ධති ඇතුළත් කරන්නත් ඕනේ. ඒ වගේම මේ ගවේෂණ වලට සම්බන්ධ වන ගගනගාමී අභ්‍යවකාශ යානා පාලනය කිරීම, අත්හදා බැලීම සහ කටුක පරිසරයක ජීවත් වීම සම්බන්ධයෙන් වියදම් අධික පුළුල් පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම පෘථිවිය මත පදනම් වූ ආධාරක පද්ධති සහ තාක්ෂණික සහාය කණ්ඩායම් කියන කොටසක් මේ පිරිවැයට එකතු වෙනවා. ඒ වගේම අභ්‍යවකාශ යානා දියත් කිරීමේදී විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. මොකද මේ සඳහා යොදා ගන්න SpaceX, NASA, SLS වගේ රොකට් මිල අධික වෙනවා. ඒ විතරක් නෙමෙයි. යාන සඳහා අවශ්‍ය රොකට් ඉන්ධන වලට පූර්ව දියත් කිරීමේදී පර්යේෂණ මෙහෙයුම් සඳහා ඇස්තමේන්තුගත මූලික පිරිවැය ඩොලර් මිලියන 100-500 අතර පරාසයක පවතිනවා. මේ පිරිවැයට අඟහරු මතුපිට මූලික ගවේෂණය සඳහා අවශ්‍ය රෝවර් යානා, විද්‍යාත්මක උපකරණ, සූර්ය පැනල හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රාරක වගේ බලශක්ති පද්ධති සහ සංවේදන සඳහා යටිතල පාසුකම්ත් ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. හදිසි අසාර්ථක අවස්ථාවකදී ජීවිතහානි අවම කර ගැනීමට හා ආරක්ෂිත පියවර ගැනීමේදී වෙනම පිරිවැයක් මේ සඳහා යොදවන්නත් සිද්ධ වෙනවා. සමස්තයක් විදිහට ගත්තාම අඟහරු ගවේෂණය සඳහා ඩොලර් බිලියන 30-100ක් අතර පරාසයක ඇස්තමේන්තුගත පිරිවැයක් ඇතුළත් වෙනවා. මේ නිසා අඟහරු ගවේෂණය කිරීමේදී මුදල් කියන දේ විශාල අභියෝගයක් වෙනවා. අංක 2. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය ඉතාමත් ඉහළ මට්ටමක පැවතී. පෘථිවිය නිතරම උත්සාහ කරන්නේ යම්කිසි වස්තුවක් පෘථිවි පෘෂ්ඨය වෙත ඇදගන්න. මේ ඇදගැනීමේ ශක්තියෙන් වෙලා ස්ථාවරව අභ්‍යවකාශගත වෙන සුපිරි ප්‍රවේගයක් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදෙන්න නම් තප්පරයට කිලෝමීටර් 11ක්, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 40270ක උපරිම ප්‍රවේගයක් ලබා ගන්න ඕන. ඉතින් මේ වේගය ලබා ගන්න නම් ඒ සඳහා දැවැන්ත ශක්තියක් වැය කරන්න වෙනවා. ඉතින් මේ ශක්තිය ලබා ගන්න විශාල ඉන්ධන ප්‍රමාණයක් දානය කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අභ්‍යවකාශ රොකට් නිර්මාණය කරන්නේම වායුගෝලීය ප්‍රතිරෝධයට එරෙහි තෙරපුමක් ජනනය කරන්න. මේ ශක්තිය නිර්මාණය කරගන්න විශාල ඉන්ධන ප්‍රමාණයක් දානය කරන්න වෙනවා වගේම අභ්‍යවකාශ ගවේෂණයේදී යානාවේ සමස්ත බරින් වැඩි ප්‍රමාණයක් ඉන්ධන රැගෙන යාම සඳහා යොදා ගන්නවත් සිද්ධ වෙනවා. ඉතින් රොකට් යානයක් දියත් කිරීමේ මූලික අධීරයේදීම වායුගෝලීය ප්‍රතිරෝධය බිඳලා වායුගෝලයෙන් ඉවත් වෙන ප්‍රබල ශක්තියක් ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. මම කලින් සඳහන් කළා වගේ රොකට්වක් දියත් කිරීමේදී ඒ සඳහා අධික ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා රොකට් වල වැඩි ස්කන්ධයක් තියෙන්නේ ඉන්ධන ටැංකිවල. රොකට් යානාවක් වායුගෝලීය ප්‍රතිරෝධය මිදෙන්න අවශ්‍ය ප්‍රවේගය නිර්මාණය කර ගැනීමේදී මේ ස්කන්ධය ටිකෙන් ටික අඩු කරගන්න ඕනේ. මෙන්න මේ හේතුව හින්දා තමයි රොකට් යානාව බොහෝ විට කොටස් වශයෙන් නිර්මාණය කරන්නේ. ඔයා දැකලා ඇති රොකට් යානාවක් අභ්‍යවකාශගත වෙද්දී එක් කොටසක ඉන්ධන අවශ්‍ය වුණාම ඒ කොටස යානයෙන් ඉවත් කරනවා කියලා.
ඉතින් මෙහෙම කරන්නේ යානයේ සමස්ත බර අඩු කරලා ප්‍රධාන යානා කොටස විතරක් සාර්ථකව අභ්‍යවකාශගත කරන්න. ඇත්තට මේ ගොඩක් සංකීර්ණ වගේම අවදානම් සහිත ක්‍රියාවලියක්. යම් රොකට්ටුවක් අභ්‍යවකාශගත වීමේදී නිවැරදිව වායුගෝලීය ප්‍රතිරෝධයට ඔරොත්තු දෙමින් අභ්‍යවකාශගත කරන්න බැරි වුණොත් සම්පූර්ණ යානය වුණත් විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අඟහරු වෙත යන ගමනේදී පොදුවේ ගුරුත්වාකර්ෂණ බලයෙන් විදීම විශාල අභියෝගයක් බවට පත්වෙන. අංක 3 මරණීය අභ්‍යවකාශ සුන්බුන්. අභ්‍යවකාශය කියන්නේ පිරිසිදු ස්ථානයක් නෙමෙයි. ඒක විවිධ වර්ගයේ කෘත්‍රිම සුන්බුන් සහ අපද්‍රව්‍ය වලින් පිරුණු තැන. ඉතින් මේකට වග කියන්න ඕනේ මිනිසුන්ම තමයි. විශේෂයෙන්ම අභ්‍යවකාශ යානවල කොටස්, ක්‍රියා විරහිත චන්ද්‍රිකා, ආණ්ඩු රොකට් වේදිකා සහ ටොන් මිලියන ගණනක කුඩා යාන්ත්‍රික කොටස් මේ සුන්බුන් අතරට අයත් වෙනවා. ඉතින් මේ වගේ විවිධ සුන්බුන් විශාල ප්‍රමාණයක් අපේ පෘථිවිය වටේට කක්ෂගත වෙලා තියෙනවා. මේවා පෘථිවියට ඉහළින් කිලෝමීටර් 160 ඉඳන් කිලෝමීටර් 2000 දක්වා පරාසයක විසිරලා තියෙනවා. ඉතින් මේ කොටස් සෙන්ටිමීටර් 2-10ත් අතර ඊට වඩා විශාල ප්‍රමාණවලින් විසිරලා තියෙනවා. ඒ වගේම මේ සුන්බුන් පැයට කිලෝමීටර් 28000ක තරම් වේගයෙන් පෘථිවිය වටේ කැරකෙමින් තියෙනවා. ඉතින් මේ වගේ වේගයකින් ගමන් කරන කුඩා ප්‍රමාණයේ සුන්බුන් කැබැල්ලකට පුළුවන් අභ්‍යවකාශ යානයකට සැලකිය යුතු මට්ටමේ හානියක් කරන්න. ඉතින් මේ නිසා මේ සුන්බුන් ශේෂ්ත්‍රවලින් ඈත් වෙලා යානාවක් දියත් කරන්න නම් අදාළ ගමන් පතෙන් ඉතා ප්‍රවේශමෙන් ගණනය කරන්න අවශ්‍යයි. සුන්බුන් ශේෂ්ත්‍රවල ප්‍රමාණය වැඩි වෙනකොට ආරක්ෂිත මාර්ගයක් සොයා ගැනීම වඩා සංකීර්ණ ක්‍රියාවලියක් වෙනවා. මේ නිසා යම්කිසි ගවේෂණයක් ප්‍රමාද කිරීම හෝ දියත් කිරීම අවලංගු කිරීම වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අභ්‍යවකාශ සුන්බුන් කියන්නේ අඟහරු වෙත යන ගමනේදී විශාල අභියෝගයක් වෙනවා. අංක 4 ගගනගාමීන් මුහුණ දෙන හුදකලාව සහ මනෝමය ගැටලු. අඟහරු ග්‍රහලෝකයේ ගවේෂණය කරන ගගනගාමීන්ට මුහුණ දෙන්න වෙන තවත් ප්‍රබලම අභියෝගයක් තමයි මානසික ආතතියට පත්වීම. ඔයා දන්නවා ගගනගාමීන් කියන්නේ සාමාන්‍ය සමාජ අන්තර්ක්‍රියාවලින් ඈත් වෙලා හුදකලාව කටයුතු කරන පිරිසක් කියලා. විශේෂයෙන්ම දීර්ඝ අභ්‍යවකාශ ගවේෂණයකදී නම් මේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා. ඉතින් අඟහරු ග්‍රහයාට සමීප වෙන්න ආසන්න වශයෙන් මාස 9ක් හෝ 10ක් කාලයක් ගත වෙනවා. ඒ කාලය පුරාට මේ ගගනගාමීන් සිද්ධ වෙනවා හුදකලා පරිසරයකට පුරු වෙනවා. ඒ වගේම ඔහුට සිද්ධ වෙනවා Tamanගේ ටිකෙන් ටික ඈත් වෙන මව් ග්‍රහලෝකයේ දිහා බලාගෙන ඉන්න. හිතන්න එයාලා හැමදාම දකින්නේ Tamanගේ කාර්ය මණ්ඩලයේ ඉන්න සුළු පිරිසගේ මොහු ටික විතරයි. සුන්දර මුහුදු වෙරළකට යන්නවත් කොඳුරගින්නවත් Tamanට ආදරය කරන අයත් එක්ක කාලය ගත කරන්නවත් හැකියාවක් මෙයාට ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේක හරි කටුක අත්දැකීමක්. ඒක හරියට මාස 9ක් පුරාවට සිරකූඩුවක ඉන්නවා වගේ දෙයක්. විශේෂයෙන්ම අභ්‍යවකාශ ගවේෂණයේදී ගගනගාමීන්ගේ දෛනික ක්‍රියාවලිය යම් කාලසටහනකට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ නිසා එදිනෙදා කරන කටයුතු වලදී ඔවුන්ට යම් ඒකාකාරී බවක් දැනෙන්න පටන් ගන්නවා. පිරිසිදු වාතය නැතිවීම, විවෘත අවකාශයන්ගෙන් ලැබෙන මානසික තෘප්තිමත් බව නැතිවීම වගේ දේවල් නිසා ගගනගාමීන්ට තවදුරටත් මානසික අවපීඩනය සහ සංකා වගේ මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ සමස්ත හේතු නිසා මෙහෙයුමට සාර්ථකව සම්බන්ධ වෙන්න ගගනගාමීන්ට තියෙන හැකියාව අඩාල කරනවා. ඉතින් ගගනගාමීන් මේ වගේ තත්ත්වයකට අභ්‍යවකාශ හිමේචියාව කියලා හඳුන්වනවා. ඒ අනුව මේ වගේ තත්ත්වයක් අඟහරු ගවේෂණය කරන්න විශාල බාධාවක් ඇති කරනවා. අංක 5 පෘථිවිය සමග සංනිවේදනය අඩාල වීම. පෘථිවියේදී දුරකථන සංවාදයක් ඉතාමත් ක්ෂණිකව සිද්ධ වෙනවා. ඒත් මේක අඟහරු සහ පෘථිවිය අතර නම් යහපත් ප්‍රතිඵල පින්නොන්නේ නැහැ. අඟහරු සහ පෘථිවිය අතර ආසන්නතම දුර කිලෝමීටර මිලියන 54ක් විතර වෙනවා. මේක මිනිසුන්ට ළඟා වෙන්න ඉතාම අපහසු දුරක්. සාමාන්‍යයෙන් දුරස්ත ඇමතුමකට ගමන් කළ හැකි උපරිම දුර දල වශයෙන් කිලෝමීටර් 29000ක් විතර වෙනවා. ඒත් අඟහරු ආසන්නයේ තියෙන අභ්‍යවකාශ යානයක් සහ පෘථිවිය අතර හුවමාරු වෙන පණිවිඩයකට කිලෝමීටර් මිලියන 54 ඉඳන් මිලියන 225ක් අතර දුරක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා අඟහරු ආසන්නයේ ඉන්න අභ්‍යවකාශ ගාමීන්ට පෘථිවිය එක්ක ක්ෂණික සම්බන්ධතා ඇති කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිදසුනක් විදිහට අඟහරු ආසන්නයේ තියෙන අභ්‍යවකාශ යානාවකට පණිවිඩයක ආරම්භක සංඥාවක් ලැබෙන්න විනාඩි 4.3 ඉඳන් විනාඩි 21ක් දක්වා කාලයක් ගත වෙන්න පුළුවන්. යානාවේ ඉඳන් ආපසු පෘථිවියට රේඩියෝ සංඥාවක් ලැබෙන්නත් ඒ වගේම කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ එක සංවාදයකට අමු වශයෙන් විනාඩි 42ක විතර කාලයක් ගත වෙනවා කියලා. Taman ආදරය කරන අයත් එක්ක සම්බන්ධ වීමකට අපහසුතාවයක් ඇතිවන්නේ රේඩියෝ තරංග පෘථිවියට ගිහින් ආපසු එද්දී ඒකට විනාඩි 6-22ක් අතර කාලයක් ගත වෙන්න පුළුවන් නිසා. හිතන්න ඔයාගේ ගෙදරට කෝල් එකක් කරක් හෙලෝ කියනවා. ඒත් ගෙදරින් ඔයාට ආවෝ හෙලෝ කියන්නේ විනාඩි 21කට පස්සේ. ඉතින් ඇත්තටම මේ සංවාදය හරි ඉස්සරහට නෙමෙයි. ගගනගාමීන්ට මේ අත්දැකීමට ඒ විදිහටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි සූර්යාගෙන් නිකුත් වන අහිතකර විකින්න නිසා මේ වගේ සංවාදයක් සති කිහිපයක් දක්වා ප්‍රමාද කරන්නත් ඉඩ කඩ තියෙනවා.
ඉතින් මෙන්න මේ හේතුව නිසා ගගනගාමීට සංවේදනයක් ඇති වෙනවා විතරක් නෙවෙයි හදිසි තාක්ෂණික දෝෂයකදී පෘථිවියේ සහාය ලබා ගන්න බාධාවක් වෙනවා. මේ කාරණාව අඟහරු ගවේෂණයේදී ලොකු අභියෝගයක් කියලා කියන අංක 6 අභ්‍යවකාශ විකිරණ. අභ්‍යවකාශ විකිරණ අඟහරු ගවේෂණයේදී වඩාත් ප්‍රබල අභියෝගයක් ඉදිරිපත් කරනවා. ගගනගාමීන්ට අභ්‍යවකාශයේදී ඉතා ඉහළ මට්ටමක විකිරණ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ගගනගාමීන්ගේ සෞඛ්‍ය සහ මෙහෙයුම්වල සාර්ථකත්වයේද විශාල බලපෑමක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඔයා දන්නවද අභ්‍යවකාශයේ ප්‍රධාන වශයෙන් විකිරණ ප්‍රභේදයන් දෙකක් හඳුනාගෙන තියෙනවා. මේ තමයි ගැලැක්ටික් කොස්මික් කිරණ සහ සූර්ය අංශු කියලා කියන්නේ. මේ හානිකර විකිරණ වර්ග දෙකෙන්ම ගගනගාමීන්ට දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමීන්ට පෘථිවියේ ජීවත් වෙන අයට වඩා දශගුණයක විතර විකිරණ වලට නිරාවරණය වෙන්න සිද්ධ වෙනවා. ඒත් ඔයාලා දන්නවද අඟහරු ග්‍රහයා වෙත ගමන් කරන අයට පෘථිවියේ ඇති විකිරණ වගේ 100 ගුණයක තීව්‍රතාවයක් තියෙන විකිරණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. මේකේ නරකම දේ තමයි මේ විකිරණ ගගනගාමීන්ගේ DNA වලට හානි කරන නිසා පසු කාලීන පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්ද තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ නිසා මානසික සංජානන ක්‍රියාකාරීත්වයේ අඩාල වීම, මතකයේ සහ මනෝභාවයේ කඩාකප්පල් වීම, මානසික අවපීඩනය හෝ කාංසාව ඇතිවීමේ අවදානමක් වැඩි කරනවා. ඒ වගේ මේ විකිරණ වලට පුළුවන් මිනිසුගේ රුධිර වාහිනී වලට වගේ හදවතට හානි කරන්න. මේ නිසා දීර්ඝ කාලීන හෘද වාහිනී සම්බන්ධ ගැටලු ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා. මීට අමතරව ගගනගාමීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි වීමත්, ඇස්පෙනීමේ දුර්වල වීමත්, සුදමතු වීමත්, ආමාශය ආශ්‍රිත සාංකුලතා වගේ බරපතල ගැටලු ඇති කරන්න මේ විකිරණ වලට හැකියාව තියෙනවා. ඉතින් මේ සමස්ත කරුණු ගැන අවධානය යොමු කරද්දී අඟහරු ගවේෂණයේදී ඇති වෙන ප්‍රධානම අභියෝගයක් විදිහට විකිරණ කියන දේත් හඳුන්වන්න පුළුවන්. අංක 7 අඟහරු වෙත ගොඩ බැසීමේ දුෂ්කරතා. අපි කලින් කතා කරපු හැම අභියෝගයකට මුහුණ දීලා සාර්ථකව අඟහරු ග්‍රහයට සමීප වුණත් මේ ගවේෂණයේදී අන්තිම පියවරත් මාරාන්තික එකක් වෙන්න පුළුවන්. මොකද අඟහරු ග්‍රහලෝකයට ගොඩ බැසීම මේ හැම අභියෝගයකට වඩා භයානක වෙනවා. මේ හේතු හින්දාම NASA විද්‍යාඥයින් අභ්‍යවකාශ යානයක් අඟහරු වතුපිටට ගොඩ බැස්වීම භීෂණයේ මිනිත්තු 6 විදිහට නම් කරලා තියෙනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය මෙච්චර භයානක වෙන්නේ අඟහරු වෙත ළඟා වෙන අභ්‍යවකාශ යානයක් සාමාන්‍යයෙන් පැය කිලෝමීටර 20000ක විතර වේගයෙන් ගමන් කරනවා. කොහොමවත් අඟහරුට ආසන්න වෙනකොට යානයේ විනාඩි 4ක් ඇතුළත මේ වේගය පැයට කිලෝමීටර 1600ක් විතර දක්වා අවම කරගන්නට ඕනේ. ඔයා දන්නවද අඟහරුගේ වායුගෝලයේ ඝනත්වය පෘථිවියත් එක්ක බලද්දී 101ක් වගේ අවමගයක් ගන්නවා. ඉතින් මේ නිසා වායුගෝලයේ ප්‍රතිරෝධය අභ්‍යවකාශ යානයක වේගය අඩු කරන්න කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ හින්දා යානයක් වායුගෝලයට ඇතුළු වීමේදී ඇතිවන අධික පීඩනය නිසා යානය දැවී යන්නත් පුළුවන්. ඒ වගේම අභ්‍යවකාශ යානා ගොඩ බැසීමේදී ඇතුල්වීම, බැසීම සහ ගොඩ බෑම කියලා ක්‍රියාවලි තුනක් භාවිතා කරනවා. මේක තමයි ETL අනුපිළිවෙල කියලා කියන්නේ. කොහොම වුණත් මේ ක්‍රියාවලිය මිනිත්තු කිහිපයක් පවතින ගොඩක් සංකීර්ණ වගේම දෝෂ සහිත ක්‍රියාවලියක් වෙනවා. මොකද වායුගෝලයට ඇතුළු වීමේදී අභ්‍යවකාශ යානය නිවැරදි කෝණයකින් ඇතුළු වෙන්න ඕනේ. මේකෙදී ඇතුළු වීමේ ආනතිය වැඩි වෙනකොට යානය පිච්චිලා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආනතිය අඩු වුණොත් යානය ආයෙත් අභ්‍යවකාශයට විසිවෙන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. යානයේ ඇතුළු වෙන අධික වේගය නිසා වායුගෝලයේ සමග ගැටීමේදී යානයේ සෙල්සියස් අංශක 1500ටත් වඩා වැඩි උෂ්ණත්වයකට රත් වෙන්න පුළුවන්. ඒ වගේම යානයේ වේගය පාලනය කරන්න නියමිත වේලාවට ප්‍රතිරෝධක පැරෂුට් යොදවන්නත් ඕනේ. අඟහරු ග්‍රහලෝකයේ වායුගෝලය ගොඩක් තුනී නිසා පැරෂුට් වල කාර්යක්ෂමතාවය යම් තරමක් සීමා වෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ ගොඩ බැස්වීමේ සමස්ත ක්‍රියාවලියට විනාඩි 6ක් හෝ 7ක් කාලයක් ගත වෙන්න පුළුවන්. මේ කාලය පුරාවටම අභ්‍යවකාශ යානයට සිද්ධ වෙනවා Tamanගේ සම්පූර්ණ ගොඩ බැස්වීමේ අනුපිළිවෙල ස්වයංක්‍රීයව නිර්මාණය කරගන්න. මේ සඳහා පෘථිවියේ සහාය ලබා ගන්නත් හැකියාවක් නැහැ. මොකද අඟහරුගේ ඉඳන් පෘථිවියට රේඩියෝ පණිවිඩයක් ලැබෙන්න විනාඩි 16ත් 20ත් අතර කාලයක් ගත වෙන හින්දා. කොහොම වුණත් මේ හැම බාධකයක්ම මගහැරලා අභ්‍යවකාශ යානය අඟහරුවට ගොඩ බෑවත් අඟහරු මත පිට ආවාට පර්වත හෝ අස්ථායි මතු පිටක් තිබුණොත් යානය පෙරලෙන්න හෝ ගිලා බහින්නත් අවදානමක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් මෙච්චර අමාරුවෙන් ආපු ගමන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් මේ නිසා ආරම්භයේ ඉඳන් අඟහරු වෙත ගොඩ බැසීම දක්වා ක්‍රියාවලිය ගොඩක් භයානක අභියෝග රැසකට මුහුණ දෙන්න අභ්‍යවකාශගාමීන්ට සිද්ධ වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති අඟහරු ගවේෂණය කියන්නේ මොනතරම් භයානක වගේ සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. අපේ පෘථිවිය කවදා හරි ජීවත් වෙන්න මුසුදු ග්‍රහලෝකයක් බවට පත් වුණොත් අඟහරු ග්‍රහලෝකය තොපිට ජනාවාස නිර්මාණය කරන්න ලෝකේ ගොඩක් විද්‍යාඥයින් සැලසුම් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අඟහරු කියන්නේ පෘථිවියට ගොඩක් සමහරු ග්‍රහලෝකයක් වීමත් මාස 9ක් හෝ 10ක් අතර කාලයකදී අඟහරු වෙත ළඟා වෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා
අඟහරු මත ජලය සහ කාබනික සම්පත් තිබීම නිසා ජනාවාස කරණයට හොඳම ග්‍රහලෝකයේ විදියට අඟහරු ග්‍රහලෝකය තෝරගෙන තියෙනවා. විශේෂයෙන්ම NASA ආයතනයේ 2030න් පස්සේ මිනිස්සුන්ව අඟහරු වෙත යවන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේම යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය අඟහරු මත රෝමේයුම් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2040 ගණන් වලදී චීනයත් අඟහරු වෙත මිනිසුන් යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයා මේ වෙද්දිත් අහලා ඇති ඊලොන් මස්ක් විසින් ආරම්භ කරපු SpaceX ව්‍යාපෘතියෙන් මේ ශතවර්ෂයේ අවසන් වෙද්දී අඟහරු ග්‍රහය මත ස්වයංපෝෂිත නගරයක් නිර්මාණය කරන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ සැලසුම් 100%ක් සාර්ථක වෙයි කියලා අපිට හිතන්න බෑ. මොකද පෘථිවියේ මේ වෙද්දී තියෙන තාක්ෂණයත් එක්ක අපි කලිත් කතා කරපු හැම අභියෝගයකටම අඟහරු ගවේෂණයේ දෙන පරීක්ෂණ කණ්ඩායම් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් මේ ගැන අපිට යම් තරමක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද මිනිසුන්ට පුළුවන් වුණා සාර්ථකව අපේ හඳ ගවේෂණය කරන්න. ඉතින් අපි බලාගෙන ඉමු අනාගතයේදී මොකද වෙන්නේ කියලා. මම විශ්වාස කරනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තවත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ දීර්ඝ වීඩියෝ එකේ අවසාන වෙනකම් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.